අද අපි ඇවිල්ලා ඉන්නේ හන්තාන මවුන්ටන් රේන්ජ් එකේ තියෙන කටුසු කොන්දේ ගිරාහොටේ ගුහාවට යන්න තමයි හදන්නේ. අපේ අවුරුද්දක් පාසා ෆැමිලි එකේ සහෝදර සහෝදරියෝ සෙට් එක යන ට්‍රිප් එකක් මේක. මේ දවස්වල මේ තියෙන ප්‍රශ්නත් එක්ක වැඩි ඈතක යන්න විදිහක් නැහැ අපිට. ඉතින් ඔව් මෙහෙට එන්න කටුසු කොන්දේ එන්න පාරවල් කීපයක් තියෙනවා. ඇවිල්ලා හන්තාන පාරේ නුවරේ හන්තාන පාරේ ඇවිල්ලා හන්තාන ටවර්ස් ගාවට යන්න පුළුවන්. ඒ පැත්තෙන් එන්න පුළුවන්. එතකොට ගලහ පැත්තෙන් දෙල්තොට පැත්තෙන් එහෙන් එන්නත් පුළුවන්. ඒ වුණාට අපි අද යන්නේ ඔය නුවර ඉඳන් හන්තාන පාරේ ඇවිල්ලා උඩවෙල බස් එකේ එනවා නම් උඩවෙල බස් එකේ ඇවිල්ලා බස් එක නතර කරන තැන ඒක පහු කරන් තව පොඩ්ඩක් එනවා කිතුල් මුල්ල. කිතුල් මුල්ල සුමිත්‍රාරාමය මෙහෙණි ආරාමයක් තියෙනවා. එතන ළඟ ඉඳන් තමයි අපි අද නගින්නේ. මෙහෙන් වාසේ නමක් ඉන්නේ නේ. පුළුවන් නම් කවුරු හරි මේ පැත්තෙන් එන කෙනෙක් ඉන්න නම් හරි පන්සලට පුළුවන් නම් මොන හරි දෙයක් දානයක් ගේන්න. ඒක තමයි වැඩේ ඉන්නේ. අපි ඉතින් පූජා පාන්තික පූජා කරලා අපි ගමන යන්න පටන් ගත්තා. එහෙනම් කිතුල් මුල්ලේ කොන්න අපි අද අපි ගමන පටන් ගත්තේ. රයිට් යන් එහෙනම් යනවා මම ඉතින් කතා කරමු. යනවා විස්තර කතා කරමු. පාර එච්චර ලොකු හොඳක් නැහැ. එනට අවුලක් නැහැ යන්න පුළුවන්. උදේම පටන් ගන්න කියලා හිතාන හිටියේ. බැරි වුණා. දැන් 10 අමාරයි. දැන් විනාඩි 5ක් විතරදී පල්ලෙන් පටන් අරන්. බෑස්ස පායලා දවස් කීපයක් වෙනවා. ඒක නිසා එච්චර අවුලක් නැහැ. view එකක් තියෙනවා. ඔයාලට පෙන්නන්න. කට්ටිය ඔක්කොම උඩට ගියා. උඩට යන්න පට්ට ලස්සනයි. තව ටිකක් යන්න තියෙනවා. උඩට ගිහිල්ලා මේ විස්තරත් ඔයාලත් එක්ක කියන්න. මාරම ලස්සන view එකක් මේ පැත්තේ තියෙන්නේ. දැක්කම ආස හිතෙනවා. මම තුඟ කාලෙකින් ගමේ ආවේ. ඔයාලට පෙන්නන්න. තව ටිකයි හැබැයි තියෙන්නේ. මතෙන් තව ටිකයි. සාම්මහත්තයා උඩ ඉන්නවා. කැලේ මැදින් යන්න තියෙන්නේ. ටිකක් දුෂ්කරයි ගමන. සද්දයන්ද මං කියන එක ඔයාලට එනවද දන්නේ නැහැ. උඩට මගේ ඇවිල්ලා ඉවරයි. මගදී පාර පොඩක් හොයාගන්න පොඩක් අපහසු වුණා. හැබැයි හොයාගෙන ආ උඩට. හරිම ලස්සන view එකක් තියෙනවා. ඔව්. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් අම්බුලුව පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන මේ වගේ
දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. තව තියෙන මීටර් 50ක් විතර වගේ තමයි තියෙන්නේ. ඔයාලට මම කියන එක ඇහෙනවද දන්නේ නැහැ. කුලඟ ගොඩක් සැරයි. තවට හරිම ලස්සනයි. මේ පැත්තෙන් පල්ලෙහා නුවර ටවුන් එක පේනවා. අපි දැන් টොප් එකටම ඇවිල්ලා ඉන්නේ. මම කියන්නේ ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. කුලං වැඩි. අපිට කටුසුකොන්දට යන්න වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙස්ටර්න් පැත්තට ඇදලා වැඩි කටුසුකොන්දේ ඉඳලා. ඒකින් දෙහාට යන්න විදියක් නැහැ. මම ඔයාලට පෙන්නන්නම් කටුසුකොන්ද. ආයේ කකුලෙත් කාලා කුඩැල්ලෝ හරියට ඉන්නවා. එනවනම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් අපි කන්ද නැගලා පල්ලම් බැස්සා. මේ දවස්වල ෆේමස්ම සීන් එකක් මේ කෙහෙල් කොලේ බත් කන එක. ඉතින් අපි එහෙම එකකට ලෑස්ති වෙලා ආවා. දැන් බිරියානි එක අපි ගෙදරින් හදාගෙන ආවේ. චිකන් ටිකයි සොසේජ් ටිකයි බාබකියු දාන්න තමයි දැන් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එතනට අපේ කට්ටිය කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මෙතන පොඩි පිහිල්ලක් තියෙනවා. මෙතන අපේ බිරියානි එකට අන්නාසි කපනවා එක්කෙනෙක්. ඇලේ බෑගෙන. ඒක මෙතන බාබකියු එක යනවා. මොකද දැන් තත්ත්වේ? ඒ හොඳ තත්ත්වයක තියෙනවා මේ දවස් මේ නම්. දුක තමයි පොඩ්ඩක් අවුල්. කුකුල අඬනවා. කුකුල අඬනවා. කුකුල අඬනවා දුම් අපිට කාගෙන. කුකුල ඇඬලා අපිට ඇඬෙනවා. මොකද්ද කසු? අපිට ඇඬෙනවා. සාජ සාමහත්ය කියන්නේ? සාමහත්ය. සාමහත්ය කියන්නේ මොකද්ද වෙන්නේ? අපිට ඇඬෙනවා. පත්තරයක් ඕන. බිරියානි එක දැන් තෙල් කොලේ ලෑස්ති කරන ගමන් ඉන්නේ. දැන් අපේ බිරියානි එක ලෑස්ති. ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. හැමදාම කටින් ගිය ට්‍රිප් එක අද අපි ආවා. ඒකට ඉන්න ඕන. සාමහත්ය ඉතින් සමහරලාට නෑ. සහෝදරයෝ ගැන්සි ඔක්කොම ඉන්නවා. අඩුයි කීප දෙනෙක් අඩුයි ඒ කට්ටිය. රටවල් වල ඉන්න හන්දට ඒ කට්ටිය නෑ. හරි එන කන්න පටන් ගමුනේ. චිකන සොසේජ් ලොක් එක කර කර හිටියොත් මට කන්න වෙන්නේ. එහෙනම් මෙතර වැන්නලා මාත් කන්න ගත්තා. ඔයාලා මේ වගේ ඇවිල්ලා
දැන් මේ අපි බාබකියු දාපු තැන මේ වගේ ගින්දර ගහනවා නම් ඒ දේවල් ඉමල කරලා යන්න මොකද මේ කැලේ ඇවිල්ුණොත් දිගටම වීලීගෙන යනවනේ. හන්තාන පැත්තේ තියෙන හන්තානේ මේ වැටි තියෙන ලොකු ප්‍රශ්නයක් ඔය කට්ටිය එනවා එක එක පැති වලින් ආවහම ඒව හැමම තියලා යනවා. මේ ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම අපි යද්දි ගොඩක් තැන්වල දැක්කා මාස්ක් දාලා තිබ්බ ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් පොලිතින් බෑග් ඔව්නේ වතුර පිටලා තිබ්බා ඒ වගේ හැමදාම වගේ කියන්න තියෙන්නේ එන්න ලස්සන බලන්න මතකේ අරන් යන්න ඒත් එක්කම ඔව් තව කෙනෙකුට බලන්න ඉතුරු කරලා යන්න. බලන්න යන්න හරි බලන්න ලස්සන ඉතුරු කරලා යන්න. විශේෂම දේ තමයි හන්තාන කියන්නේ උලඟ එහෙම ටිකක් සැරපැත්ත. අනිවාර්යයෙන්. ඒ වගේම රියලි කාලගුණයක් දේශගුණයක් තියෙන්නේ. එතකොට ඔය පොඩ්ඩක් හරි ගින්දරක් ඇවිල්නොත් එහෙම ටිකටම ඇවිදිනවා. නිතරම දකින්න හම්බ වෙනවා මේ උලන් එහෙම තියෙන කාලෙට වැස්ස නැති කාලෙට හන්තානේ නිතරම ගින්දර ඇති වෙනවා. අතරම හේතුව අපේම ඉන්න කට්ටිය තමයි. මතක ඇතුව ගින්දර වස්තු කරද්දී පරිස්සම් තැනක් තෝරගන්න මතක ඇතුව යද්දි ගින්දර නිවල යන්න. අපි දැන් ඔය හන්තාන අපි ගිය පැත්ත පිටුල් මුල්ල ඒ පැත්තෙන් එළියට ඇවිල්ලා තමයි මේ බාබකියුම හැදුවේ. ඔව් අපි ඒ උඩ හදන්න ගියේ නෑ. ගොඩක් උලඟ වැඩි. අනිත් එක එහෙම කරන්න ගියොත් එහෙම නීතිමය ප්‍රශ්නත් ඇති වෙනවා. ඒකින්ද ෆොරස්ට් එකනුත් ඉන්නවා ගොඩක් තැන්වල. ඔව්. ඒකින්ද එන්න ලස්සන බලලා තව කෙනෙක්ට බලන්න ලස්සන ඉතුරු කරලා ඔව් යන්න. දැන් අපේ ගමනේ අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි බිරියානි එකත් කාලේ ඉවරයි කෙහෙල් කොලේ. ගමන එනකොට ඔයාලට ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. කූඩැල්ලෝ ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. තව කියනවා නම් මේ වගේ ගමන් එන්න වෙනම සූට් එකක් තියෙනවා. හයිකින් කිට් එකක්. මේ මෙයා ඉඳන් ඉන්නේ හයිකින් කිට් එකක්. මේ වගේ එකක් මේ ඔයගොල්ලොත් මිලදී ගන්න ඕනේ. නැත්තම් මේ ගමන් යන්න බෑ. අනිවාර්යයෙන්ම නැත්තම් යන්න බෑ. තේනවනේ. මගේ හයිකින් කිට් එක. මේ වගේ කැප් එකකුත් මේ වගේ කල්සිමක අනිවාර්යයි. එහෙනම් අපේ හයික් එක මෙතනින් ඉවරයි. වෙලාව 4:35යි. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.